ඔත් පහත රසායනික ප්‍රතික්‍රියා අතරින් වියෝජන ප්‍රතික්‍රියාවක් වුණේ රයිට්. ඉතින් මේ ප්‍රශ්න දැකලා මම වියෝජන කියන්නේ තාප වියෝජන. ඒ කියන්නේ මම කිසි සංඝටකයකට තාපය සපයලා තවත් ප්‍රතිබල අණු කීපයක් බවට කඩන රයිට්. එතකොට මේ පළවෙනි එක ගත්තොත් එහෙනම් මැග්නීසියමුයි ඔක්සිජන එකතු වෙලා තමයි මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන්නේ. එතකොට ඒක සංයෝගයක්. එකතුවක්නේ. එතකොට මේක නෙමෙයි උත්තර රයිට්. සිංක් සහ ක්ලෝරයිඩ් ගත්තොත් ඒත් සංයෝජන. හරි. ඊට පස්සේ සෝඩියම් මේකත් ගත්තොත් සංයෝජන. හරි. මේ කැල්සියම් කාබනේට් බලන්න මේ ඊතලයේ උඩ තියෙනවා මේ ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයෙන් කියන්නේම තාපය සපයනවා කියලා. ඒ තාපය සපයලා මේ කැල්සියම් කාබනේට් කඩනවා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට. එතකොට තුන්වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. බීජ රහිත අපුෂ්ප ශාක දක්වා ඇති පිළිතුර. බීජ රහිත බලන්න මාකැන්ටියා පොගනාටම් සල්වීනියා රයිට්. මේක උත්තරේ. ඊට පස්සේ 14 ගත්තොත් එහෙම 4ms වෙන ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙමින් පවතින වස්තුවක ප්‍රවේගය 5යි තප්පර 5කදී 14 දක්වා වැඩි වේ. වස්තුවේ ස්කන්ධය 5යි නම් බාහිර අසන්තුලිත බලය වුණේ මොකක්ද කියලා අහනවා. හරි. එතකොට අපිට සිද්ධ වෙනවා බාහිර අසමතුලිත බලය හොයන්න. දැන් අපිට දීලා තියෙන දත්ත බලන්න අපෙන් අහන්නේ බාහිර අසමතුලිත බලය F එකක් අහන්න. එතකොට අපිට වස්තු ස්කන්ධය දීලා තියෙනවා. හරි. දැන් F තියෙනවා MA තියෙනවා බලන්න F සමාන MA මේකට හරියයිද කියලා. හරි. එතකොට A දීලා තියෙනවා. හැබැයි A කියලා එහෙම එකක් දීලා නැහැ. හැබැයි A වෙනුවට අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ ත්වරණයෙන් ත්වරණය සමානයි ප්‍රවේග වෙනස. right ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒක නේද අපි ප්‍රවේග වෙනසක් දීලා තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට අපෙන් අහන්නේ බාහිර අසමතුලිත බලය F සමානයි m a. මේ a වෙනුවට දැන් මම ලියනවා ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයේ ඍණ මුල් ප්‍රවේගය 14 right. මම ස්කන්ධය ආදේශ කරන්නම්. ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 5යි. එතකොට මෙතන මුල් ප්‍රවේගය වෙන්නේ අවසාන ප්‍රවේගය වෙන්නේ 14යි මුල් ප්‍රවේගය වෙන්නේ 4යි. ගත වෙච්ච කාලය තත්පර 5යි. එතකොට මේක ඉස්සෙල්ලම සුළු කරලා ගත්තොත් එහෙම 14 ඊන 4 කියන්නේ 10යි 5 වැඩි කිරීම 10 බෙදීම 5. එතකොට 5ට 5 කපලා ගිහලා උත්තරේ වෙනවා නිව්ටන් 10යි. හරි. බාහිර ආත්මික බලය නිව්ටන් 10යි. ඇමෝනියා අණුවක නයිට්‍රජන් පරමාණු වට ඇති එක සැරේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉස්සලා ඇමෝනියා මම ඇන්දා කලින් ස්ට්‍රක්චර් ඩෙසේ එකේත් මේ දින ඇමෝනියා වල එතකොට අපිට එක්සර ඉලෙක්ට්‍රෝන යුගල් එකසර ඉලෙක්ට්‍රෝන ගන්න නෑ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න. යුගල් එකයි තියෙන්නේ. හරි. මම මෙතනින් ටක් ගාලා මම අඳින්නම්. අපිට තියෙන ලුයිස් තියරි ටික ඉස්සරහම අපිට තියෙනවා H2 හයිඩ්‍රජන් අතර එක බන්ධනයක් තියෙන. ඊට පස්සේ තියෙනවා Cl2 ක්ලෝරින් අතර එක බන්ධනයක්. හැබැයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3 බැගින් තියෙනවා. මතක තියාගන්න. මෙහෙම මම පාඩම් කරන්න. ඊට පස්සේ අපි ගත්තොත් එimhe O2 ඔක්සිජන් අතර ඩබල් ද්විත්ව බන්ධනයක් තියෙන්නේ. එතකොට එක ඔක්සිජන් කෙනෙක් ගාව එකසර යුගල් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා N2 නයිට්‍රජන් තියෙන පස්වෙනි කාණ්ඩයේ පස්සේ පහින් ඉඳන් අඩට යන්න 3යි ඕනේ. ඒ නිසා බන්ධන 3ක් හදාන්න ඕනේ. එක නයිට්‍රජන් කෙනෙක් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකයි. ඊට පස්සේ අපි ගත්තොත් එimhe CH4 මීතේන් කාබන් මැද තියෙනවා වටේ හයිඩ්‍රජන් 4ක් තියෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන මොකුත් නැහැ මේකේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඇමෝනියා ආයතනින් නම් නයිට්‍රජන් මැද හයිඩ්‍රජන් තුන පැද තියෙනවා. නයිට්‍රජන් හැම වෙලාවෙම එකසර ඉලෙක්ට්‍රෝන එකයි. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් කාබන් මැද ඉන්නවා. ඔක්සිජන් දෙන්නේ දෙපැත්තේ ඉන්නවා. කාබන්ට ඔක්කොම අෂ්ටකය හරි ඔක්සිජන්ට එකසර ඉලෙක්ට්‍රෝන දෙක බැගින් දාන්න. right. ඊට පස්සේ ජලය H2O ගත්තොත් එහෙම මැද ඔක්සිජන් ඉන්නවා දෙපැත්තේ හයිඩ්‍රජන් දෙකක් ඉන්නවා. හයිඩ්‍රජන් වල ප්‍රශ්නයක් නැහැ. ඔක්සිජන් වලට එකසර ඉලෙක්ට්‍රෝන ගන්න දෙකක් දාන්න. right. 16 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම රූපේ පෙන්වා ඇති පරිදි 4යි මිශ්‍රණ එක ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කරන ස්කන්ධ 1 ජීවන වස්තුවක් ඒකාකාර ලෙස මන්දනීමේ නිශ්චලතාවයට පත් වේ. වස්තුවේ මන්දනය පටන් ගැනීම පෙර ගම්ම්‍යතාවය. ඒකට ගම්ම්‍යතාවය P සමානයි MB කියලා මතක තියාගන්න ඕනේ. අපි මුලින්ම අහන මන්දනය. right. මන්දනය වෙන්නේ මෙන්න මේ කොටසේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේගය අඩු වෙන කොටස මන්දනය. එතකොට මන්දනය ගණනය කරන්නේ කොහොමද? මන්දනය කියන ත්වරණය ප්‍රධාන අනිත් පැත්ත. හරි. එතකොට ප්‍රවේග වෙනස ගන්න ඕනේ අපි මුල්ම ප්‍රවේගය 4යි අවසාන ප්‍රවේගය බිඳුව. එතකොට බිඳුව ඍණ 4 බෙදීම ගත වෙච්ච කාලය තත්පර 2යි 4 බෙදීම 2යි කියන්නේ 2යි ms ඍණ 2යි ඍණ 2යි ms ඍණ 2. හැබැයි මන්දනය වලින් මහන්නේ. එතකොට ධන වලින් උත්තර අපිට දෙන්න ඕනේ. ඍණ 2යි ms ඍණ 2 එන්නේ. හැබැයි මන්දනය වලින් මහන්නේ
ඒතර අපි කෙලින්ම කපන්න පුළුවන් මේ උත්තරේ මේ උත්තරේ 8යි 4යි නෙමෙයි 2යි. එතකොට ඊළඟ ප්‍රශ්න ඊළඟට අහන්නේ අපෙන් ගම්‍යතාවය. එතකොට ගම්‍යතාවයට ස්කන්ධය අවශ්‍යයි. ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් 1යි කියලා දීලා තිනවා. ප්‍රවේගය ප්‍රවේගයේ වන්දනය පටන් ගැනීමට පෙර ප්‍රවේගය 4යි. ගෙලින්ම ගන්න මේකෙන්. 1 4 4යි. එතකොට 4යි kgms වෙන එක තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේකේ ගම්‍යතාවය වෙන්නේ 4යි kgms වෙන එක උත්තරේ පළවෙනි එක. right ඊට පස්සේ ගත්තොත් එහෙම අපෙන් අහනවා විෂමයක ජීවීන් දෙතුනක් සිදු කළ මොහොන් කරණයක් පහක් දැක්කේ H ප්‍රමුඛ ලක්ෂණයද ඒ simple H නිල් ලක්ෂණයද වී සීලම් ජීවීන්ගේ රූපානුදර්ශ අනුපාතය වන්නේ. හරි. එතකොට ප්‍රමුඛ ලක්ෂණය මගින් අනිවාර්යයෙන්ම නිලින් ලක්ෂණය මොනවාද යටපත් කරනවා. හරි. එතකොට කැපිටල් H තියෙන ඔක්කොම එක ලක්ෂණයක් එක රූපානුදර්ශනයක් තමයි දක්වන්නේ. කැපිටල් H තියෙනවා. හරි. එතකොට කැපිටල් H කට්ටිය තුනයි. සිම්පල් H දෙකක් තියෙනවා නම් කැපිටල් H වලින් බාධාවක් නැහැ. එතකොට ඒගොල්ලෝ වෙනම රූපානුදර්ශනයක් දක්වනවා. රූපානුදර්ශයක් දක්වනවා. එතකොට උත්තරේ වෙන්න ඕනේ 3ට 1. හරි. ඊළඟට ඕගොල්ලන්ගෙන් මෙතන ඊළඟ වතාවේදී ප්‍රවේණි දර්ශය අහන්න පුළුවන්. එතකොට ප්‍රවේණි දර්ශය කොහොමද ගන්න? කැපිටල් H කට්ටියක් ඉන්නවා. කැපිටල් H සිම්පල් H කට්ටියක් ඉන්නවා. ප්‍රවේණි දර්ශය ප්‍රවේණිය හැදිලා තියෙන හැටි අහන්න. right? සිම්පල් H කට්ටියක් ඉන්නවා. කැපිටල් H කට්ටිය එක්කෙනයි කැපිටල් H සිම්පල් H කට්ටිය දෙන්නයි බලන්න මෙතන දෙන්නයි ඊට පස්සේ සිම්පල් H කට්ටිය එක්කනයි. එතකොට ප්‍රවේණි දර්ශය වෙන්නේ එකට දෙක. ඊළඟ ප්‍රශ්නේදී අහන්න පුළුවන් ඒක. දහන අපෝෂක වායුවක් ඒ කියන්නේ දහනයට පාවිච්චි කරන්න බැරි වායුවක් දහන අපෝෂකයක් කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඔක්සිජන් ඕනේ දහනයට අනිවාර්යයෙන්ම ඒක දහන පෝෂක වායුවක්. හැබැයි අහන්නේ අපෝෂක වායුවක්. ඔයගොල්ලන්ට මතක නැතත් ඔය පොඩි කාලේ ඉගෙන ගත්ත කාබන් ඩයොක්සයිඩ් ගිනින වෙනවා වගේ එකක්. එතකොට කාබන් ඩයොක්සයිඩ් දහනය නවත්තන්න දහන අපෝෂක වායුවක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඒකට CO2 තමයි උත්තරේ. යූරියා වල අණුසූත්‍රය මෙච්චරයිලු. යූරියා වල සාපේක්ෂ අණු ස්කන්ධ. ඉතින් අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධ දුන්නොත් අණු ස්කන්ධ ගණනය කරන්න පුළුවන්. මෙතන කාබන් 12යි ඔක්සිජන් 16යි 12යි 16 වෙන්නේ 28යි. NH2 එක කෑල්ලක් නයිට්‍රජන් 14යි හයිඩ්‍රජන් දෙකක් තියෙනවා 14 2යි 16. 16 කෑලි දෙකක් තියෙනවා. මේ NH2 twice නේ 16 2 32යි 28යි දෙන්නේ 60ක්. ඒකට 20 ගත්තොත් එහෙම ආශ්වාසයට වඩා අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය සජීවීන්ගේ ලක්ෂණ ගැන. ආශ්වාසයට වඩා ප්‍රාශ්වාස වාතයේ ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් බහුල වේ. ඔව් ආශ්වාසයේදී ගන්න අපි ඔක්සිජන් නේ. ඒතකොට ප්‍රාශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් ජලය තමයි පිට කරන්නේ. ශාකහ සතුන් තුළ සිදුවන එතකොට ඒ හරිනම් ඔන්න බලන්න මේකේ ඔන්න මේ වගේ වල ඔය කැපීමේ ක්‍රමය පාවිච්චි කරනවා. කැපීමේ ක්‍රමය කියලා කියන්නේ එකක් හරිනම් අපිට එකක් වැරදි නම් අපිට සමහර පිළිතුරු මෙතනින් කපන්න බලන්න. A හැම එකෙම තියෙනවා B. එතකොට දෙවෙනි එක වෙන්න බෑ. මොකද A නෑ. A හරිනේ මෙතන. right? ශාකහ සතුන්ට සිදුවන රසායනික ක්‍රියාවක ග්ලූකෝස් සෙලියුලෝස් බවට. ග්ලූකෝස් සෙලියුලෝස් බවට පත් කරන ශාකවල නම්. සතුන්ගේ සෙලියුලෝස් නෑනේ අපේ ඇඟවල වල. සතුන් වල නෑ. එතකොට B නෑ. ඔන්න බලන්න උත්තරේ ගන්න පුළුවන් බැරි කියලා. B තියෙනවා නම් B හරිනම් 3 වෙන්නත් බෑනේ මෙතන. right? B වැරදිනේ. දැන් එතකොට 4 වෙන්නත් බෑ. පළවෙනි එක තමයි උත්තරේ වෙන්න ඕනේ. ශාක තුල තරම් ප්‍රමුඛ නොවන නව සතුන් තුළ ප්‍රමුඛ දැකිය හැකි ජෛව ලක්ෂණ සංවිධානය සහ බයිස්ට්‍රාවි දැක්විය හැකියි. ඔව්. right? ශාක වල සංවිධානයට වඩා සතුන්ගේ සංවිධානය අපිට පේනවා හැට ඒ වගේම බයිස්ට්‍රාවයත් අපිට හොඳින් බලා ගන්න පුළුවන්. උත්තරේ වෙන්නේ අනික 1.